Hello guys, welcome to our YouTube channel Fluent Future YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අපේ පාඩමෙන් ඉගෙන ගන්නේ එදා මම ඔයාලට පාඩමෙන් කියලා දුන්න ක්‍රියාපද ගැන. කාණ්ඩ තුනට අයත් ඒ කියන්නේ පළමු වන කාණ්ඩයේ ක්‍රියාපද, දෙවෙනි කාණ්ඩයේ ක්‍රියාපද සහ තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපද ගැන සම්පූර්ණ පාඩම එදා කියලා දුන්නා. අද කියලා දෙන්නේ මේ ක්‍රියාපදයක් කොහොමද අතීත කාලය සහ වර්තමාන කාලයත් එක්ක එක වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක හැදෙන විදිහක් තියෙනවා. මස් ස්වරූපය වෙනස් වෙනවා. අපි බලමු කොහොමද මේ මස් ස්වරූපය හැදෙන්නේ කියලා. මුලින්ම තියෙනවා වර්තමාන කාල ඇත. අපි බලමු ඒක කොහොමද හැදෙන්නේ කියලා. ඒක එදා උගන්වපු ටිකමයි. නොමි මස් බොනවා, තබේ මස් කනවා, උරි මස් විකුණනවා. එහෙම තමයි මම ඔයාලට උදාහරණ දීලා තියෙන්නේ. එතකොට එදා දුන්න ක්‍රියාපදත් ඔක්කොම මම ඔයාලට කියලා දුන්නේ වර්තමාන කාල ඇත ස්වරූපයෙන්. ඔයාලට මතක ඇති. එතකොට ඒක අමුතුවෙන් ඔයාලට මම කියලා දෙන්න දෙයක් නැහැ. එතකොට වර්තමාන කාල ඇත ස්වරූපේ නම් මස් ස්වරූපේ ඒ විදිහටම තියෙනවා. ඊළඟට තියෙන්නේ වර්තමාන කාල නැත ස්වරූපය. ඔන්න ඔතෙන්දි නම් වෙනස් වෙනවා. අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා. මස් ස්වරූපේ තියෙනවා. අපි දන්නවා නොමි මස්, තබේ මස් එදා කියලා දුන්න ඒ ක්‍රියාපද ඒ විදිහටම මස් ස්වරූපෙන් තියෙනවා. ඔන්න දැන් අපි ඕනේ මේක වර්තමාන කාලේ නැත කරගන්න. ඒ කියන්නේ මස් ස්වරූපෙන් තියෙන එක නැහැ කියන තමයි ඕනේ කියන්නේ. තියෙනවා කියන එක නැහැ කියලා. අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා. මස් ස්වරූපේ අයින් වෙනවා. මසින් කියන එක එකතු වෙනවා. මස් ස්වරූපය අයින් වෙනවා. මසින් කියන එක එකතු වෙනවා. එතකොට කකි මස් නම් කකි කියන එක ඉතුරු වෙනවා. මස් ස්වරූපය අයින් වෙනවා. මස් කියන අකුරු දෙක අයින් වෙනවා. කකි මස් මස් අයින් වුණා. ඒ වෙනුවට මසෙන් එකතු වුණා කකි මසෙන්. අපි බලමු උදාහරණ තියෙන්නේ මොනවද කියලා. නොමි මසෙන්. ඒ කියන්නේ නොමි මස් කියන එකේ මස් ස්වරූපය අයින් වෙනවා. මසෙන් කියන එක එකතු වෙලා නොමි මසෙන් කියලා හැදෙනවා. තබේ මස් කියන එකේ මස් අයින් වෙනවා. මසෙන් එකතු වෙනවා තබේ මසෙන්. ඊළඟට උරි මස් කියන එකේ මස් අයින් වෙනවා. මසෙන් එකතු වෙනවා උරි මසෙන්. එතකොට නොමි මස් නම් බොනවා. නොමි මසෙන් නම් බොන්නේ නැහැ. තබේ මස් කනවා. තබේ මසෙන් කන්නේ නැහැ. උරි මස් නම් විකුණනවා. උරි මසෙන් විකුණන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි වර්තමාන කාල නැත අර්ථය හැදෙන්නේ. ඊළඟට තියෙන්නේ අතීත කාල අර්ථය. අපි බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා. දැන් ඔයාලට මතක ඇති වර්තමාන කාලෙන් නම් නොමි මස් බොනවා. එතකොට මේක හැදෙන්නේ මස් ඉවත් වෙනවා. ඒ වෙනුවට මස්තා එකතු වෙනවා. මස් ඉවත් වෙනවා. මස්තා එකතු වෙනවා. එතකොට නොමි මස් එකේ මස් ඉවත් වුණා. නොමි කියන එකට මස්තා එකතු වෙනවා. නොමි මස්තා. බිව්වා. නොමි මස් කියන්නේ බොනවා. නොමි මස්තා කියන්නේ බිව්වා. තබේ මස්තා කෑවා. උරි මස්තා විකුණුවා. එතකොට මේවා හැදෙන්නේ මස් ස්වරූපේ ඉවත් වෙනවා. මස්තා එකතු කරනවා. එහෙම තමයි අතීත කාල ඇත්ත අර්ථය හැදෙන්නේ. ඊළඟට බලමු අතීත කාල නැත අර්ථය හැදෙන්නේ කොහොමද කියලා. අතීත කාල නැත අර්ථය හැදෙන්නේ අපි දන්නවා බොනවා නම් නොමි මස්. මස් ඉවත් වෙනවා. ඉවත් වෙලා අපි ඒ වෙනුවට මසෙන් දෙෂ්තා එකතු කරනවා. මසෙන් දෙෂ්තා. මස් ඉවත් කරා මසෙන් දෙෂ්තා එකතු කරනවා. එතකොට නොමි මස් කියන එකේ මස් ඉවත් කළා. මසෙන් දෙෂ්තා එකතු කරා. එතකොට නොමි මස් නම් බොනවා. නොමි මසෙන් දෙෂ්තා කිව්වොත් බිව්වේ නැහැ. තබේ මසෙන් දෙෂ්තා කිව්වොත් කෑවේ නැහැ. උරි මසෙන් දෙෂ්තා කිව්වොත් විකුණුවේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ස්වරූප ටික කියන්නේ ක්‍රියාපදයක අතීත කාලයට සහ වර්තමාන කාලයට අනුකූලව ක්‍රියාපදය වෙනස් වෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් එහෙනම් අපි ආයෙත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. සයෝනාරා.